ඔන්න මට චැලෙන්ජ් එකක් ඇවිල්ලා තියෙනවා. S2 වහගෙන සාරිය අඳන්න කියලා. බලමු කරන්න පුළුවන් කියලා. හුස්ම ගන්න බැරි වෙනවා කමන්න. පාර අපේ මිස්ටර් දෙන චැලෙන්ජ්. ඕගොල්ලෝ තාම මොනවා කේද්ද නැහැ මට කරන්න එක. මගේ කට විතරයි මම හිතන්නේ ඉන්නේ. කඩන්න වහලා. අපි බබි කියවල. පටු භාගයක් කරනවා. හරි. උඩතලකට. සාරිය නම් ලොකු වුණා කොට අතුරු පල්ටිය ගන්න නෑ. මාර චැලෙන්ජ් තමයි ඔයගොල්ලෝ දෙන්නේ. තව ටික දවසකින් මොනවද වෙන්නේ? අයියෝ අයියෝ. අරේ හම්බුණා. පට තිබ්බා ඉස්සෙල්ලම ළමයි මෙන්න මෙහෙමයි සාරිය අඳින්නේ. දැන් මේ අඳෝ වගේ නෙමෙයි මම අයින් කොරස් එකක් කරත් එහෙම අද්දගත්ත වගේ. මුලින්ම රැලි ටික හදාගත්තා. දිග කියලා තමයි. ඊට පස්සේ අතගෙන මෙන්න මෙහෙම ගහගත්තා. යතුරු කට්ට නෙමෙයි. සේස්ටි පින්. සිලිප්ටි පින් එක ගත්තා. පොඩි නංගි ඉතින් ආව වටේට ගිහලා ලස්සට වීඩියෝ ගන්න හොඳේ. ගන්න මිස්. ඊට පස්සේ ඊන මොකද ඉංග්‍රීසි දුවේ. මෙන්න මෙහෙම වටයක් ගත්තා. ඊට පස්සේ තව වටයක් දැම්මා. දාලා මේ පැත්තේ කොනෙන් මෙහෙම යට කරා. උස තමයි බලා ගන්න ඕන. උස මුට වදින්නත් තමයි. උස වැඩි නෑ. ඔබ තමයි ඉතින් ස්පේන් සාරිය අඳද්දී ඔයගේ දේවල් වෙන කොහෙද? කොහේ යන්නේ මන්ද මට එක එක අවයවයක්. අසරගෙන හොඳනට වඩා ඒකෙත් පොඩි ගතියක් තියෙනවා ඔයගොල්ලෝ කරලා බලන්න. ආසෙයි. මෙව කල්සමක් ඇඳගෙන ඇවිල්ලා තියෙන සාරිය අඳින්න. ඉතින් කොහොමද? ඊට පස්සේ මෙන්න මේම ලස්සනට රැලි තුන හදාගත්තා. හරිද? පේන්නේ නැහැ ඉතින්. ලස්සනට ඇති කිවි හිතනවා. කට්ට